දැන් ඔයාලා දන්නවනේ මේ දවස්වල පොඩි යුද්ධයක් යනවනේ කියන්නේ ඇවිල්ලා පොඩිත් නෑ. ඉරානයයි ඒතර ඊශ්‍රායලයයි ඇමරිකාවයි එකතු වෙලා ඉරානයට පහර දෙනවා. ඉරානය ඊශ්‍රායලය ඇමරිකාවට පහර දෙනවා. ඉතින් මේ උතන පුතා මේ ඇත්තම කියනවනම් දැන් ඊශ්‍රායල කියන රට පුතා අමුතුම රටක්. ඒ කියන්නේ ඒක තමයි යුදෙව්වෝ. ඒ කියන්නේ ඔයාලා අහලා තියෙන යුදෙව්වෝ කියලා જાතිය. මේ යුදෙව්වන්ට තියෙන එකම රට තමයි ඊශ්‍රායල. එතකොට ඊශ්‍රායලට ඔයිට කලිනුත් ඊශ්‍රායල මේ රටවල් කීපයක්ම යටත් කරගන්න පුළුවන් තරම් try කරා. කොච්චර try කරත් යටත් කරගන්න බැරි වුණා. يعني ඊශ්‍රායල පුතා මේ ඒගොල්ලෝ ඇවිල්ලා මේ මාර්ගයට දැනුමක් තියෙන මිනිස්සු ඉන්නේ රටේ. තාක්ෂණීය පැත්තෙන් පවා හැම පැත්තෙම දැනුමක් මහා දැනුමක් තියෙනවා. මම දන්න තරමින් ලෝකෙ වැඩිම IQ level එකක් තියෙන්නේ ඊශ්‍රායල කට්ටියට. ඒතකොට ඊශ්‍රායල මේ යුදෙව්ව ඉන්න එකම රට අනික. දැන් අර ඔයාලා දන්නවනේ හිට්ලර්ගේ කාලේ අර දෙවෙනි ලෝක යුද්ධ කාලේ හිට්ලර්ගේ කාලේ යුදෙව්ව මැරුවනේ. මරලා යුදෙව්ව කීප දෙනෙක් කියලා ඉතුරු කරා හිට්ලර්. ඔයාලා දන්නවනේ ඇල්බර්ට් අයින්ස්ටයින් පවා යුදෙව් ජාතිකයෙක්. ඒගොල්ලන්ගේ IQ level එක ටිකක් වැඩි. ඉතින් මේ ඇමරිකාව ඔය ඊශ්‍රායල යුද්ධයට ඇයි උදව් කරන්නේ? දැන් අර ඉරානට උදව් කරන්න තිබ්බනේ ඇමරිකාවට. දැන් ඊශ්‍රායලට උදව් කරන්නේ. ඊශ්‍රායල කියන්නේ ලංකාවේ භූමි ප්‍රමාණයෙන් භාගයක් වගේ රටක් පුතා. ලංකාවෙන් භාගයක්වත් නැහැ ඊශ්‍රායල. චූටි රටක්. ජනගහනෙත් ඒ වගේ. එතකොට එච්චර පොඩි රටකට ඇයි ඇමරිකාව උදව් කරන්නේ? සහ එච්චර පොඩි රටකට පුතා මේ ඇයි මේ අනිත් රටවල් බය? සමහර රටවල් බයයි, මාර බයයි. කියන්නේ එහෙම කවදාවත් එහෙම ලොකුවට පහර දෙන්න යන්නෙත් නෑ, බයයි. ඉතින් ඊශ්‍රායලෙ මං අර මං කියවනේ IQ level එක වැඩි කියලා. ඒක නිසා තාක්ෂණ දියුණුයි ගොඩක්. සෑහෙන දියුණුයි. හරි. ඒ කියන්නේ ඔය ඇමරිකාවත් ඇවිල්ලා ඔකට උදව් කරන්නේ. ඇමරිකාව ඇත්තටම කියලා හලන්නේ ඔය ඊශ්‍රායලෙ තියෙන තාක්ෂණයට. එනේ ඒගොල්ලන්ගේ IQ level එක. මොකද අර ඇමරිකාවේ යුද්ධ උපකරණ හැම දෙයකම ඇමරිකාවේ දේවල් වලට ඒ කියන්නේ ඊශ්‍රායලෙ උදව් ගන්න පුළුවන්. කියන්නේ ඊශ්‍රායලෙ මිනිස්සුන්ගේ තියෙන IQ level එක තමයි ලොකුම හේතුව. ඒ ඇමරිකාවට ඒ උදව් ගන්න පුළුවන් එක තමයි ඇමරිකාව උදව් කරන්න පුළුවන්. ඇත්තම කතාව ඒක දැන් ඔය. අනිත් එක තමයි දැන් ඔය ඊශ්‍රායලේ වටේටම තියෙනවා මුස්ලිම් රටවල් පහක්. මට මතක විදිහට පහක් වගේ මට හරියටම මම දන්නේ නැහැ ගැන. පහක්ද ඔය තියෙනවා. ඔය මුස්ලිම් රටවල් පහම ඊශ්‍රායලට ගහන. යටත් කරගන්න සැරෙන් සැරේ try කරනවා. හැබැයි ඊශ්‍රායල කවදාවත් යටත් වුණේ නැහැ. එයාලගේ තාක්ෂණයේ යටින් රට පොඩි වුණාට එයාලගේ අනිත් පැත්තෙන් හැමදේම තාක්ෂණය යටින් එයාලගේ අර හැමදේම ඒගොල්ලෝ පෝසත්. දැනුම වැඩි. ඒක නිසා මේ අර ඊශ්‍රායල මේ යටත් උන්නේ යටත් වෙන්නෙත් නැහැ. මම දන්න තරමේ ඊශ්‍රායල ජනාධිපතිත් කියලා තියෙනවා පුතා මේ යටත් වෙන්නේ නැහැ කියලා. කියන්නේ මොනවනම් තමන්ගේ රට නැති කරගන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ අයිඩියා එකක තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඇමරිකාවේ ෆුල් සපෝට් එක දෙන්නේ ඊශ්‍රායලට නම් අනිවාර්යෙන් අර IQ level එකම තමයි පුතා. ඒ කියන්නේ එතන ඊශ්‍රායල කියන දැනුම අර යාලගේ තියෙන තාක්ෂණයේ දේවල් අර ඇමරිකාවට ගන්න පුළුවන් ඒ උදව් ටික ගන්න පුළුවන් හින්දා ඇමරිකාව අනිවාර්යෙන් ෆුල් සපෝට් එක දෙනවා ඊශ්‍රායලට. ඒකයි. ඉතින් කොච්චර පොඩි රටක් වුණත් ඒ රටේ අර තියෙන සම්පත්, ඒ කියන්නේ සම්පත් කියන්නේ ඇවිල්ලා මානව සම්පත් තමයි ලොකුම තියෙන ඒගොල්ලෝ IQ level එක. ඒක නිසා තමයි අච්චර ලොකු රටක් වෙලා අච්චර චූටි රටකට මෙච්චර සපෝට් එකක් දෙන්නේ.